කෙල්ලෙක් එක්ක යාළු වෙනවා. යාළු වෙලා හිතෙන් යසෝදරාව හිතේ තියෙනවා. අර කෙල්ල නිකන් මේ ඉන්න මේ මනුස්ස ලෝකේ ඉන්න කෙලෙස් සහිත කෙල්ලෙක් ඔය. හිතුවක්කාර කෙල්ලෙක්. අර අම්මලාට තාත්තලාටත් හොරෙන් මෙසේජ් ගහන පන්ති යනවා කියලා එහෙම මේ රවුම් ගහන හිතුවක්කාර කෙල්ලෙක්ගෙන් මෙයා හිතේ තියාගෙන ඉන්නවා යසෝදරාව. වගේ ගුණවත් කෙනෙක්. දැන් මේ කොල්ලට අර කෙල්ල නිසා සැප දුපදින දුකමද? දුකම උපදින. ඔයා කියන වචන ඇසිරෙන විදිය ඒ ඔළුවේ එක එක දේවල් තියෙන නිසා. මේ ඔළුවෙන් සංස්කාර අයින් කරගත්තා නම් අත්තරින්න සැපේනවා. අත්තරින්න සැපේනවා. දැන් පින්කමක් කරනකොට මගේ නම කියත්වා මං අහවල් දෙයට සම්බන්ධ වුණා කියන එක කියන්න ඒක ඕනේ නැහැ කියලා මගේ හිතෙන් අත්හැරියා නම් නම කිව්වත් එකයි නැතත් එකයි. මං අසපුඩි ගියට පස්සේ ස්වාමීන් වහන්සේ මාත් එක්ක කතා කරන්න ඕන. hina වෙන්න ඕන විස්තර අහන්න ඕන කියලා ඔළුවට සංස්කාරය දාගෙන එනකොට කතා කරේ නැත්නම් දුකයි. පැහැදිලිද නැද්ද? එතකොට හිතට එකෙන් අයින් කළා නම් මට හිනාවත් ඕනේ කතාවත් ඕනේ මගේ පින්කම මම කරගන්නවා කියලා කතා කළත් එකයි නැත්ත් එකයි. ඔළුවේ තියෙන සංස්කාර වැඩිවීමයි මේ දුකට හේතුව. එහෙනම් පින්වතුනි දුක හෝ සැප උපද්දවා ගන්න තියෙන බාහිරින්ද තමන්ගේ හිතෙන්ද? තමන්ගේ හිතෙන්. කොච්චර ලොකු ගෙවල් වල ගිනිගත් හිතෙන් මිනිස්සු ඉන්නවද දුකසේ? කොච්චර ලොකු වාහනවල මිනිස්සු දුකසේ යනවද හිත පිච්චි හිතේ දුක තියෙන නිසා? සැපක් නැහැ. ලස්සන නෝන කෙනෙක් බැඳලා මහත්තුරු කොච්චර දුකසේ ඉන්නවද? ලස්සන මහත්තුරු බැඳලා මේ නෝනලා කොච්චර දුකසේ ඉන්නවද? ළමයි හොඳ ළමයි ඉඳලා දෙමව්පියෝ කොච්චර දුකසේ ඉන්නවද? ඒ නිසා පින්වතුනි බාහිර දෙයකින් සැපක් හොයන්න බෑ. බාහිර දෙයකින් සැප තියෙනවා නම් සිදුහක් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කළා කරන්න උවමනාවක් නෑ. ඒ රාජමාලිගාවල නැති සැපයක් තමයි හොයාගෙන ගියේ. සිදුහක් කුමාරයාට අන්තපුරේ කාන්තාව 40000ක් ඉඳලා තියෙනවා. යසෝදරා ප්‍රධාන කොටගෙන කපිලවස්තුවේ හිටපු ලස්සනම ගෑනු ළමයි 40000ක්. තොට යසෝදරාවන් සහිත 40000ක් කාන්තාවන්ගෙන් නොලැබෙන සතුට හොයාගෙන තමයි අභිනිෂ්ක්‍රමණය කළේ. මාලිගා රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා 3කින් නොලැබෙන සැපයක් හොයාගෙන අභිනිෂ්ක්‍රමණය කළේ. ඒ හොයපු සැපය ගහක් යට නිදා ගන්නකොට ලැබුණා. ගහක් යට භාවනා කරනකොට ලැබුණා.